හොඳ කුසල් පින් මේවා අතරින් මොකක් හරි තියෙනවද අපිට කරන්න බැරි දෙයක් තියෙනවද? හිතුනොත් යහපත් වැඩක් කරන්න ඕන කියලා බැරිකමක් තියෙනවද? මේ ගෙවල් දොරවල් දන් දෙන්න බැරි වෙයි. අඹදරුවෝ දී ගන්න බැරි වෙයි. වතුරු ගුරක් හරි දෙන්න පුළුවන් නේද කාට හරි? පුරුදු වෙන්න. ලෞතර බුදුවරු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පාරමිතා පුරනකොට ඉස්සරළම පටන් ගත්තේ මොකද්ද? දාන පාරමිතාව. දෙන්න තමයි පටන් ගත්තේ. දැන් මේ පින්නතුන්ට හිතෙන විදිහට කොතනින් වගේ දෝක දෙන්න පටන් ගන්න ඕනේ. දෙන්න කලින් අතාරින්න පුරුදු වෙන්න. අතාරින්න බැරි නම් දෙන්න එපා. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ අවසර සමහරක් උදවිය ඕම් පන්සලට ගෙනල්ලා අපි හිතමුකෝ දානශාලාවෙන් වතුර ෆිල්ටරයක් තියෙනවා. මාස 3කට විතර පස්සේ ඇවිල්ලා අපෙන් අහනවා අරක නැද්ද කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැ. මං කොළඹ ඉන්නකොට අවසර 7 දවසට පෝච්චියක් පූජා කරා. 3 මාසේ දාන්නට බඩු වරන් යන්න ඇවිල්ලා මගෙන් අහනවා අරක නැද්ද කියලා. 7 දවසේ දීපු පෝච්චිය මිනිස්සු හිතාගෙන ඉන්නේ හාඳුරුලා පන්සල් වල ඉන්නේ බඩු මුට්ටු පරිස්සම් කරන්න කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැන්නේ පින්නතුනේ. මේ පැතිවල එහෙම නැතුව ඇති. සමහර පැතිවල අවසර කොරලා තියෙන්නේ කිරි අත්තලා. අපූර්වට කියනවා ඔය අපේ තාත්තලා කරපුවා. මැරිලක් දීලා ඇතැරලා නැහැ. දෙන්න මොකද්ද පුරුදු වෙන්න ඕනේ? අතාරින්න පුරුදු වෙන්න. ඊළඟ කාරණය. දෙන්න බැරි නම් දෙනෙව්වට හූල්ලන්න එපා. ඔය කටින පින්කම් වලට එහෙම මේ කටින ඉවර ඇති මං හිතන්නේ. අතව තියනවා ඉස්සරහට. ඔය දායක සභාවෙන් ලයිස්තුව හදනවනේ නේ. මම නම් අපේ දායකයන්ට කියනවා ඔය මෙව්ව හදන්න කියලා. එතකොට සමහරු කියනවා ඔච්චර මොකටද කියන්නේ? කවදාවත් දන් සීට්ටු දිහා බලලා හූල්ලන්නේ නැහැ හොඳේ. දෙන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. පැහැදිලිද මං කියන එක? පුරා සීට්ටු දෙන්න කියලා. හූල්ලන්න යන්න එපා. කරන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. පින්නතුනි ඔය පේතවත්වයේ සඳහන් වෙනවා එක කතාවක. එක ප්‍රේතයක් ඉන්නවා. පින්නත්නේ සරව මුත්‍රා විතරයි අනුභව කරන්න පුළුවන්. ඔය විලිපල් නැතුව කියෙව්වා වගේ නෙමෙයි හොඳේ කට තිබ්බ පළියට. අපූර්වට හාඳුරලා දිහා බල බෙලියත් පැත්ත නැහැම කියන්නේ නැතුව ඇති. අපූර්වට කියනවා කියන්නේත් නෑ ඕන තරම් කියනව නේද ඉතින්. පන්සලට නම් හම්බෙනවනේ කියනවනේ. ඒ කියන්නේ පන්සලට ඕන තරම් වැක්කිරනවලු. ඒ කියන්නේ සද්‍රාවෙන්ද
පොඩි ඊරිසියාවක් නෙමෙයිද කොනක තියෙන්නේ? පොඩි යෝජනාවක් කරන්න අවසර මහාන කරයි. හෙට ඇවිල්ලා තට්ටේ ගාගෙන ඉන්නකො මේක හම්බෙනවද කියලා බලන්න. නේ අවසර. හෙට ඇවිල්ලා පවුල් පිටින් හරි කමන්න. ඉඳගෙන ඉන්න. ඔය කියන විදිහට වැක්කිරනවද මේකට? ලැබුම්ගෙට ගිහින් ඇවිල්ලා අවසර කියනවා කිරිපිටි ගොඩ ගහලලු. කියන්නේ මේ පැත්තෙන් නැතුණා අනිත් පැත්තේ විසිකන්න හම්බෙනවලු. පින්නත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් කවුද මේ සංසාර කාටද හම්බෙන්නේ? අපේ අවසරල තරම් කවුද සංසාරේ දීලා තියෙන්නේ? වයසට යන්න යන්න වටිනාකම වැඩි පින්නතුනි. මොකේද? සම්බුද්ධ ශාසනය. ගෙවල් වල වයසට යන්න යන්න පිටිපස්සට ශාසනය එහෙමද? පින්නතුනි හඳුන් තලන්න සුවඳයිනේ. බබලෙනවා වැජබෙනවා. ජේෂ්ඨත්වයට ගරු අසංකේය වකල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා රජ සම්පත් අතරලා බුදු බව ලබාගත් උත්තමයෙකුගේ ශ්‍රාවකයෝ අපි. වහිනකොට ඉන්න එක මාලිගාවක් නේ. පායනකොට ඉන්න තව එකක්. ඔය දෙකටම අතරමැදි කාලෙට ඉන්න තව එකක්. ඔව්ව සේරම අතරින් තරම් කොච්චර දීලා හම්බෙලා හම්බෙන එක විතර නෙමෙයි. හැම කෙනෙක්ම මේ අහන බණ පදයක් ගානේ පින් සිද්ධ වෙන්නේ කාටද? බැරි වෙලාවත් අවසරලට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දේවල්. අවසරලගේ ව්‍යායාමවල ප්‍රතිඵලනේ පන්සල පිරෙන්න සෙනග මේ ජීවිතේම යට කෙරුවේ කොතෙන්ද? මෙතෙන් ගෝල භාලව පට්ට පුරක් හැදුවේ
පන්සලේ ප්‍රශ්නයක් වුණා. ඉතින් එකටම චෛත්‍ය කතා කරන්නේ බුදු පිළිම කතා කරනවා. මෙව්වාගේ ජීවී භාවයේ තියෙන්නේ මොකක්මද? භික්ෂුන් වහන්සේලාගේ චර්යාව මත උන්වහන්සේලාගේ හැසිරීම මත මොකද්ද? ශිෂ්‍ය දුරු තියෙන්න ඕනේ ඒවා නේ පරිපාලනේ පහසුවට. සමහර දෙමව්පියෝ අවසර තරහ වෙනවා. එහෙම නැත්නම් පල්ලු යන්න දහම් පාසලේ ගුරුවරුන්ට බයින්න මම කියන විදිහටම කියන්නේ. අරුන් එවුන්ට ඕනේ උන් දාගෙන කියන්නේ නැද්ද? අවදා දරුවෙක් හදන්න ළමයි පරිසං කරගන්න. ආමුරුයි මහරදාය සභාවල එහෙම නැද්ද? මොකද hina දුම මින් කියනවා මේ අරුන් ඉන්නකම් අනුන් කරගන්න දෙනවා. මේක ඔහොම කියන්නේ හාමුදුරුවෝ කියලා. ඇටි බෝධින ඉන්නවනේ. බැරිද දරුවෝ එක්කලා බැරිද? බැරිකමද නොකරනකමද? පින්නතුනේ හැම එකකම විදේශකින් යහපත දකින්න චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න මේ තරුණ මහතුරුන්ට කියන්නේ මේක මද්ද්‍රව්‍ය තියෙනවද නැහැ. මොකද එන අයත් වෙනා වෙන විදිහට මට තේරෙන්නේ පැතිවල වඩා මේ තියෙනවා කියලා. නෑ විහිළු නෙමෙයි. බොහෝ පැතිවල ගංජා වල පිටි අයිස් මේ පොඩි ළමයි තරුණයෝ දැන් බලන්න මගේ තරුණ මහතුරුන්ට දරුවන්ට
විතර ගියා දැක්කේ නැහැ. සාය ගිල්ලා. ආපු ගමන් මං ඇහුවා. ඇතුල් කොහොමද නවත්තගත්තේ කියලා. බොන හලි ඇතියට තරි ගහන්න කරගෙන. පුරිත මානස. අලුල දෙව පෙන්නනවා. නේ ඔළුවේ කෙඩි දාලා. තරුණ මහත්තුරුන්ට දරුවන්ට යෝජනා කරන්නේ ඕක නවත්තන්න. ඇත්තොන්ට සමහරට නැති හින්දා ඒ වචන දන්නේ නැතුව ඇති. ඕක නවත්තන්න බැරි එකට කියන්නේ සික් එක තක් කරගෙන යන ලංකාව පුරාම කියන්නේ ගොඩක් තරුණ මං කැට තියලා ඉර හඳ වගේ වාසයි. බණ ඉවරලා මම යනවා. හෙට විදිහෙන් එනවා. හාමුදුරුවනේ සත්තයි මම මේක නවත්තනවා කියලා. ඇයි අස්පනා පිට ප්‍රතිඵල එළවන එළබන සුළුයි. ඔය වැඩේ හින්දා දැන් තරුණයෝන් වඩා මේ ළමයි ඉන්න ළමයට කිරිපිටියක ගෙනල්ලා දෙන්න ගාණක් නැහැ. 1000 සිගරට්ටයක් කීයද? රුපියල් 150 200ක් ඇතිනේ. ලැජ්ජ නැතුව ඒ වුණාට ගෙදර ෆ්‍රිජ් එකේ ගෙන ආපු කාලයක් නෑ. දරුවෙකුට බිත්තර ගෙඩිය අම්මලා කතා කර කර පොඩි එකාට සපත්තු කුටම අම්මට තාත්තට පින්න දුන්නේ. ඉස්කෝලේ අලුතෙන් පටන් මම තරුණ මහත්තුරුන්ට කියන්නේ අද ඉඳන් මේකට ලෑස්ති වෙන්න.
විදිහට අපි නවත්තන්නේ. මිනිස්සු හැදෙනවා, තරුණයෝ හැදෙනවා. බත් ටිකක් කන්නේ, නිදාගන්නේ නැහැ. උදේ 9ට 10ට නැගිටින්නේ. ඉඩමක් කඩමක් ගන්න උවමනාවක් නැහැ. මහන්සි වෙන්න බෑ. දැන් බලන්න ඔය කුලියට මිනී මරන මිනිස්සු. ඉන්න ගෙයක් දොරක්වත් තියෙන කොල්ලොද? මේ පොඩි පඩ හෙල්මට් එකක් දාපුවම කොල්ලා පේන්නේ. එච්චරටම පොඩි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය තරුණ කාලේ ආයෙන්නේ. ඔය පුංචි කාලය තුල ඉගෙන ගන්න බැරි වුණා නම් අපි දන්නවා. ලක්ෂ 3-4ක් විභාගෙ ලෙව්වට කැම්පස් යන්නේ 50000ක් විතර. සෙරටම යන්න බෑ. හැබැයි ජීවිතේ නාස්ති වෙලා නම් දැන් මෙහෙම යන ගමනට අම්මගෙන් තාත්තගෙන් මොකද්ද කරන්න ඕන කාර්යය? මේ යන ගමනට අම්මා තාත්තා මුලින්ම හැදිලා ඉන්න ඕනේ. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න තාත්තලාගෙන් මං අහන්නේ. දැන් මම මේක කියනකොට මෙතන ඉන්න තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඔය පාරවල් දිහාත් ඉන්නවනේ. මෙලාට කෙරලත් ඇති පාරවල් දිහා. බෙලියත් පැත්තේ බොන්නේ නැහැ කිව්වනේ හින්දා එහෙම නැතුව ඇති. හදවතට තට්ටුවක් දාලා අහන්න. මම ගෙදර ඉන්නකොට මගේ දරුවෝ ඉස්සරහ මං කී පාරක් කුණු හරප කියලා තියෙනවද? එහෙම කියනවද මේ පැත්තේ නැහැ. බෙලියත් කියන්නේ නෑලු එහෙම. කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ මේ අම්මලාට තඩි ගහලා තියෙනවද නැහැ? අර මේ පැත්තේ බොන්න නැති හින්දා පෞල් ප්‍රශ්න නැති වෙදි සමහර විට. නෑ විහිළු නෙමෙයි බොන පැති වල වැඩියෝ කවසර. අවසට මොනවා මතක් වෙනවද දන්නේ නැහැ මම මේව කියනකොට. මතක තියාගන්න. තාත්තලා කල්පනා කරන්න. දරුවෝ ඉස්සරහ කොච්චර කුණුහරුප කියලා බීලා බිරිඳට තඩි ගහලා බැනලා ළමයින්ට බැනලා තිරිසන් වගේ හැසිරෙලා නැද්ද? දරුවෝ ඉස්සරහ ළමයා බඩේ ඉන්නකොටත් කුණුහරුප පන්නවනේ ගෙවල් වල නැද්ද? කොහේ යහපත් සමාජයක් හදන්නද? බඩේ ඉන්නකොට පෝෂණය වෙන්නේ සාර ධර්ම වලින්ද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ විවාහ වෙන්න සංවර වෙන්න බැයි නම් අනේක ඉවසන්න බැයි නම් දැන් මෙතන ඇති නේද යාළු වෙලා ඒ කියන්නේ අර කසාද බඳින්න කලින් අවදිය ඔය කාලෙත් කුණුහරුපෙන් බැන ගන්නව නැද්ද? මේ යාළුවා ඉන්න ගෑන් ළමයට කුණුහරුපෙන් බයි නැති හැටි. බඳින්න එහෙම නැ ජීවිතේට. ඇයි? මිනිස්සෙකුට කතා කරන්න දන්නේ නැති මිනිස්සු කොහොමද කසාද බඳින්නේ? මම මේ දැරිවියන්ටත් ඒකමයි කියන්නේ. පේනවනේ දැන් මේ අම්මලාට වෙලා තියෙන විනාශනේ. ඇහුවොත් එහෙම එකයි හැමතුනේ කරන්න දැන් නැති කමට ඉන්නේ කියලා. ළමයි හින්දා ඉන්නේ කිය. ආදරෙන් වෙලෙන්න බැඳෙන්න බැරි නම් කසාද බඳින්න එපා. හෘද සාක්ෂියට තට්ටුවක් දාලා අහන්න. අනේක දරන්න පුළුවන්ද? හොඳට මතක තියාගන්න. අනේකගේ වෙනස් වීම දරා ගන්න බැරි නම් අනේක ඉවසන්න බැරි නම් අනේක උහුලන්න බැරි නම් අනේකට ගරු කරන්න බැයි නම්
අනෙකගේ හිතක් රිද්දන්න නැතුව ඉන්න බැයි නම් කසාද බඳින්න එපා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දුරාචාරය යෙදෙන එක නවත්තන්න බැරි නම් උගන්නන්නේ අර නේ මිනිස්සුන් නැති කරනවනේ ඔය දෙකෙන්. නවත්තන්න බැරි නම් කසාද බඳින්න එපා. කවුද දුක් විඳින්නේ? දරුවෝ. ඒ හින්දා අනේක පෙළලා අනේක පීඩාවට පත් කරලා අනේකගෙන් පලි අරගෙන අනේක යට කරගෙන නම් ඔය ඇත්තෝ ඉන්න හදන්නේ කවදාවත් සමාජ වෛරක්කාරයෝ බවට පත් වෙන්න එපා පින්නතුනේ. එහෙම දේශනා කරන්න හේතුව හරි වැදගත් නිවන් දකින්න ඔය හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය. හරි වැදගත් මේ යන ගමනට ඔය ලැබුණු මිනිසත් භවය. දැන් කල්පනා කරන්න. මම අර දේශනා කර හිටියේ අර එක ප්‍රේතියක් හිටියේ සරව සොටු අනුභව කර සම්බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මොගලන් මහරහතන් වහන්සේ. පින්නත් මේ වක්කරන අතක් දික් කරන සැනින් තවුතිසාවට වැඩම කරලා එනවා. උන්වහන්සේම වඩිනකොට අපායට වඩිනවා. ප්‍රේත ලෝකයට වඩිනවා. උන්වහන්සේ බලනවා. අර ප්‍රේතියකින් අහනවා මොකද ඔච්චර දුක් විඳින්නේ? ගෙවල් වල තියෙන අඩුපාඩු. මේ පැතිවල එහෙම නැතුව ඇති. සමහර අම්මලා ඉන්නවා තාත්තගේ පැත්තේ නෑදෑයෝ එනවටවත් කැමති නැහැ. කල්පනා කරන්න ඕන අපේ ගෙවල් වල කොහොමද කියලා හොඳ. තාත්තලා හිතන්නේ නැති අපේ ගෑණි වයි කියලා. සමහර තාත්තලා ඉන්නවා අම්මලාගේ පැත්තට දෙන්න කැමති නැහැ. අම්මලා ඒකට කරන්නේ මේ පැතිවල අම්මලා සල්ලි හංගනවද නැහැ? යටිමඩි ගන්නවා කියන්නේ. ටික එක්කහුව කරලා තමයි දෙමව්පියන්ට සලකන්නේ. එන්නන්දම්මටයි මාමණ්ඩිටයි තාත්තලා දෙන්න කැමති නැහැ. අම්මා කැමති නැහැ තාත්තගේ පැත්තට දෙනවට. අම්මලාටත් ඕන හම්බ කරන හැම එකක්ම ගෙදරම තියාගන්න අපිටම කන්න. මම කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා පින්නතුනේ. තොපේ පැත්තෙන් ආපුවම වෙන විදිහකට සලකනවලු මගේ පැත්තෙන් ආපුවම මොකවත් නැහැලු. කියන්නේ නැද්ද? ගෙවල් වලට නෑදෑයෝ එනවා කියලා දැනගත්තාම ඇඟත් එක්ක හිරිවැටලා යන්නේ නැද්ද? එදින් බෙඩද ලුණු බෑව දාන්න තියෙන එකට ගෙඩි දෙකක් විතර දාන්න එපේ. පොල් බෑ පිටින් ගන්නවද ගෙවල් වල කනකොට? එහෙම නිකන් පොල් බෑ පෙන්නලා නෙමෙයිද ගන්න හොතට. ආපුවම තුන් වේලම උයන්න එපේ. එක වේලක් සතුටින් දෙයි. ඇඟිලිත් එක්ක ගැන නෙමෙයි දින්නේ යනකම්. බෙලියත් පැත්තේ කොහොමද දන්නේ අනික් පැතිවල එහෙමයි. කවුද කැමති? පින්නතුනේ. එහෙමනම් වදනම් වෙන්න එපා මිනිස්සුන්ට ගෙවල් ගන්න කියලා. සමහරව ඉන්නවා හැන්දෑවේ 6-7 වෙනකොට පුරුදු තියෙනවා. ඔය සමහරව ඉන්නවා පින්නතුනේ ගෙවල් වලට ආපුවම යන්නේ. ගෙට ගොඩ වුණාම යන්නේ නැහැ. 1000ක් බොරු කරන්න ඕන මොකේද? යවා ගන්න. ඒක කොල්ලේ කියනවා බැරිම තැන ත්‍රිවිල්ල කරගෙන අම්මට නගින්න කිව්වලු. ඇයි? හදිස්සියක් කියලා. හැතැම්ම දෙක තුනක් ගිහිල්ලා විනාඩි 10ක් විතර ආපහු හරවගෙන ආවලු. යන්නේ නැහැ මිනිස්සු එහෙම ආපුවාම. එහෙම වද වෙන්න එපා කාටවත්. මම දේශනා කරේ පින්නතුනේ
කවුරු හරි අර ප්‍රේතිය කරලා තියෙන අකුසලය තමයි අර තාත්තා දෙනකොට කාට හරි දෙනකොට හූල්ලලා දෙන ඔච්චරයි. දෙනකොට හූල්ලන්න එහෙම නැහැ. හම්බෙන්න ඕනේ අපේ ළමයින්ටම නෙමෙයි බිනදුනි. අනුන්ගේ ළමයින්ටත් හම්බෙන්න ඕනේ. අනුන්ගේ ළමයිනු දිනන්න ඕනේ. අනුන්ගේ ළමයිනු ජයග්‍රහණය කරන්න ඕනේ. ඔය අම්මා කෙනෙක් කියන අවසර අර උත්සවයක් වෙලාවේ කවුරු හරි ළමෙක් කතාවක් හරි මොකක් හරි කරනවා. මම ඒ කියපු විදිහටම කියන්නේ මගේ අසිස්ටකම දැක්කේ නෑ. මම පස්සේ ඉන්නවා. පොඩි කාට තට්ටුවක් දාලා කියනවා තොට තමයි බැරි කියලා. මොනවාද මේ වේදිකාවේ ඉන්නක දරන්න පුළුවන්ද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් නෙදෙන්නේ. පුදුම පැලියාවක් නෙදෙන්නේ. ඔය ඉමිටේෂන් හරි කමක් නැහැ. එකපාරම හෙට දිහාට දාගන්නකො බලන්න. අල්ලපු ගල්ල මිසුන්ට බත් කටක්වත් උගුරෙන් පල්ලහැට යන්නේ ඇයි? ඊර්ෂ්‍යාව. මිනිස්සු පැලෙනවා පුපුරනවා මොකේද? අනුන් ලස්සනට ඉන්නවට, අනුන් හැඩට ඉන්නවට. ඔය මෙව්වගේ කොණ්ඩයක්වත් වවාගෙන ඉන්න පුළුවන්ද? බෑ. අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට සතුටු වෙන්න බලන්න. ඔහොම සතුටු වෙන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට බලලොන්ට පුළුවන්ද ඔකරන්න? පින්නතුනේ ඔය බල්ලෝ වෙලා ඉපදුනහම මං කියන්නේ අනුන්ගේ දේවල් දිහා බලලා සතුටු වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? මම ඔය මට මතක නෑ රත්නපුර පැත්තේ ඔයද යනකොට කොහොමත් මම මාසෙට කිලෝමීටර් 13000ක් විතර යනවනේ. යනකොට වැඩිපුරම වළඳන්නේ කඩවල් වලින්. වාහනේ ඉස්සරහින් තව වාහනයක් නැවැත්තුවා. ඒකෙන් අර බල්ලෙක් අර ඇත්තට හොඳ බල්ලෝ කියලා කියන්නේ. බල්ලෝන්ගේ ඇති හොඳ නරක නැහැ සේරම බල්ලෝ. බල්ලා එළියට දාගෙන ඉන්නවා ජනේලෙන්. ඔළුව. අර පාරේ යන වීදි සුනකියෝ ඉන්නේ අර අහිංසක බලු පැටව. අර බල්ලට බුරනවා. ඉතින් බල්ලෝ බුරන්නද කතා කරන්නේ? ඒක බල්ලෝන්ගේ හැටිනේ. බල්ලෝ බුරනවා. කාර් එකෙන් බැස්සා නැන්ද කෙනෙක්. බැහැලා අර පාරේ තියෙන ගල් කැට අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට ගහනවා පින්නතුනේ. ගහලා කොල්ලට කෑ ගහලා කියනවා කඩේට ගියපු අරුන් මෙයාට බුරනවලු ඉක්මනට එන්නලු. කවුද අරුන්? පාර යන බල්ලෝ. සීට් එකේ ඉන්නේ කවුද? මෙයා. අරුන් මෙයාට බුරනවලු. මං කල්පනා කෙරුවා තිරිසන් ලෝකේ ඔය පව් එක්කහුව වෙනවට වඩා කරන්නේ පව් ගෙවන එකනේ පින්නතුනේ. පව් ගෙවන එක කරන්නේ. ඒක මනුස්ස ලෝකේ මොකද කරන්නේ? බලන්න අර නේද පාරේ යන සත්තුන්ට සමහර මිනිස්සු ඉන්නවා ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නේ අවසරයි. දීලා අරිනවා පිට බල්ලා આવුත් එහෙම පිට බල්ලොන්ට කණ්ඩෙන්න දෙන්නේ නැහැ. ගසනවා. ගෙදර බල්ලට වඳින්න නැති එක විතරයි බත් කන්න කියලා. ඒ කරුණාව කියන එක පින්නතුනේ ඔය එහෙම හොඳ නරක බල්ලොන්ට වෙන් කරන්න එපා.
තිරිසන් ලෝකේ හැටි එකේ ස්වභාවය මිනිස්සු වුණාම උස්පා මේ පැත්තේ ඉන්නවද අර දැක්කම මොනකට බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු නැතුවද මං හිතන්නේ ඔය අර පුළුවන් නම් කෙරවල අම්මලා විසිලුත් ගහන සයිස් එකේ ඉන්නේ ඇයි ඒ කියන්නේ බෙලියත්තේ මාන්නක්කාරව වැඩි නේ අතර මාන්නක්කාර මොකුන් වෙලාද උපදින්නේ අතිමාන්නෝ කුකුරෝ හොඳ හිතා ගන්න අපේ ගමේ අහවල බල්ලෙක් වෙලා උපදින්නේ කියලා අපේ රස්සාවට තිරිසන් ලෝකයේ දිහා බලන්න තිරිසන් සත්තු දිහා බලලා ඇති කර ගන්න ඕන පින්නතුනේ මොකක්ද පව් ගෙවනව පින්නතුනේ කොච්චර දුක් විඳිනවද බත් එක අරගෙන ස්තූපයෙන් ඇවිල්ලා ඉඳගත්තාම මහ බාල්දු ස්වරූපයෙන් බල්ලා නගුට වනවන අය නැද්ද පූසා කෑ ගහන්නේ නැද්ද බෙලියත් කට්ටිය මීට කලින් පොඩි උන් කෑ ගහනවා දැකලා නැහැ වාගේ පොඩි උන් කෑ ගහන එක පොඩි උන්ගේ ස්වභාවය පින්නතුනේ තිරිසන් ලෝකේ ඉපදුනහම සමහරු කියනවානේ මේ පව්පින් තකන්නේ නැනේ කිසි කෙනෙක් වතුර ටිකක් බොන්න පුළුවන්ද වතුර ටික බත් ටිකක් කන්න පුළුවන්ද බත් එක අතට අරගෙන හාල් මැස්සා මාළු කෑල්ල පොඩි කරලා කට විසිකන්නද තිරිසන් ලෝකේ හැටි අපිට කොච්චර පන්සලට එනවද අතර බඩගිනී ගියාගෙන දවල්ට කන්න බල්ලොන්ට පුළුවන්ද එහෙම එන්න සමහර විට මම දැකලා තියෙනවා ඔය නටු ගහිච්ච බල්ලෝ පින්නතුනි මම බලලා තේරුම් ගන්න ඕන හොඳේ බලු වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ අර බයෙන් ඇවිල්ලා වේලිච්ච බත් කනව නේද කනකොට මේ සමහරක් කොල්ලෝ ඉන්නවනේ ගසනවනේ මොනවා කියලාද ගහන්නේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අර හොරි තියෙන බල්ලාව ගහලා එලවන්න කියනවා කියන්නේ නැද්ද නික්කමටවත් ගහන්නේ එහෙම නැහැ තරුණ මහත්තුරු පුරුදු වෙන්න මද්දුරු එක්කත් මරන්න නැතුව ජීවත් වෙන්න පුදුම විදිහට අනේකට කරුණාව දක්වන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න මම මේ කියන්නේ හන්දි ගාන ඉන්න බල්ලෝ සේරම ගෙවල් වල ගේන්න කියලා නෙමෙයි හොඳේ පුරුදු වෙන්න ඔය සිගරට් එකක් බොනකොට යෝගට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලෙකුට දාන්න පිං සිද්ධ වෙන්නේ නැද්ද සංසාරේ කවදානම් අපි අය ඔහොම දෙන්නද පැහැදිලිද මං කියන එක සංසාරේ කවදානම් ඔහොම දෙන්නද පින්නත් මිනිස්සු වෙලා ඉපදුනත් දෙන්න හම්බෙන්නේ මේ අත වැඩ කරන්නේ අය අපි පින්නතුනි දෙන්න ඇත්ත හිතනවාද මෙතරුවන් වැඩ ඉන්න මේ මහ පොළොවේ පස්පා ගන්න අපිට අය කවදා හම්බෙයිද මිනිස්සු වෙලා ඉපදුනත් මේ පොළොවේ පය ගහන්න බැරි උදවිය නැද්ද ගේට්ටුවෙන් අඩිය තියනකොට ඇතුළට මතක් වෙන්න ඕනේ මේ අපි ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට මතක් වෙන්න ඕන. මේ පැති වල බාට හොරකම් කරනවද නැහැ? නැ සහතිකව මහන්න. හොරකම් කරන්නේ නැත්තම් බලාගෙන මේ වගේ දවස්වල යනකොට
අර මාරු වෙලා වැටේ කකුලට. දාන එකක් නැහැ. දන්නේම නැතුව වගේ හින්දා හොඳට බාට දෙක බලලා ඔළුව පාත් කරලා බලන්න මගේද නැද්ද කියලා. එතකොට ඕක පැටලෙන්නේ නැහැ. පන්සලට එනකොට පින්නතුනේ මෙහෙනම් සෙරප්පු ගලවලා එනවා ඇත්ද මං හිතන්නේ සේරම. ඇයි ගේට්ටුව ගාවින් සෙරප්පු දෙක ගලවන්න කියන්නේ? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය. නේ මිනිස්සු වඳින පුදන තැන. සමහරු කියනවා කොටට ඇඳගෙන ගියපුවාම හාමුදුරුවෝ බයිනවලු. ගෙදර ඉන්නකොට කොට නැඳගෙන ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා බයිනවද? එහෙම බයින්නේ නෑ. බයින්නේ කොහාට එනකොටද? පන්සලට එනකොට. ඉතින් මේක පන්සල නෙපින්නතුනේ. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නිමෙන්න එන තැනනේ. ඒ හින්දා ඔය එහෙම අඳින්න බැරි නම් ඉතින් නෑ විදිහින් හිටියට කමකුත් නෑ. දැන් කියයි බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙනම් පටාචාරයට ගහලා එලවනවා කියලා. ඒ ඉතින් නිර්වස්ත්‍රවනේ ආවේ. ඒක නූල් පොටක්වත් තිබ්බේ නෑනේ ශෝකෙන්. පටාචාරාව උමතු වෙලානේ ආවේ. දරුවෝ නැති වෙලා ස්වාමියා නැති වෙලා. පින්නතුනේ අපේ හාමුදුරුවරුත් එහෙම උම්මත්තකව ආවොත් කාටවත් ගහලා එලවන්නේ නැහැ. වියරුවෙන් ආවොත් ගහලා එලවන්නේ නැහැ. හැබැයි ඉතින් අර මටත් පෙන්වන්න බැරි වැඩක් තමයි බුදු පිළිමෙත් එක්ක සෙල්ෆි ගන්න එක. අපි නේ බුදුහාමුදුරුවන්ට හොඳයි මේ වඳින පුදන තැන් මේවා. අප්‍රමාණ හැඟීම ඇති වෙන්න ඕන. කවුරු ගැනද? සංසාරේ කවදනම් අපි අපේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද? කවදනම් බුදුහාමුදුරුවන්ට එහෙම ආවත් කමක් නැහැ. බැරි නම් ගැටලුවක් නැහැ. මං කියන්නේ මේ අවස්ථාව එන්නේ නැහැ අපිට ඒකයි. උන්වහන්සේට පිදිය හැකි හැම අයුරකින්ම පුදන්න. භාග්‍යවතුන් වහන්සේ එලෙස පිදීමට යෝග්‍යයි පින්නතුනි. එලෙස පිදීමට සුදුසුයි. අයත්තන්ගේ සිතිවිලි වල කහටක් කිලිටක් නැත්තම් ඒත් ගැටලුවක් නැහැ. නමුත් අපි ගෞරවයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. හැසිරීමෙනුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. අපි ආමිසයෙන්ුත් තථාගතයන් වහන්සේ පිදිය යුතුයි. නේ බුදු ගුණ කියනකොට කියන්නේ රහසින්වත් පවු නොකළ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. උන්වහන්සේ සුදුසුයි යෝග්‍යයි. එනිසා මේ බුද්ධවත ජීවිතය කරන්න පුරුදු වෙන්න. අවුරුද්දකට බණ 500ක් විතර කියනවනේ කොහොම. මං හැම තැනම කියන එකක් තියෙනවා. ඔය මේ බෙලියත්තේ තරුණ මහත්තුරුන්ටත් මම මේ කියන්නේ. තරුණියන්ටත් කියන්නේ. දූ දරුවන්ට කියන්නේ. අනිත් එක අපි තාත්තලත් කරන්න මෙව්වා. අර මේ බොන්න නැති හින්දා ටිකක් පහසුවෙන් කෙරිය හැකි මේක. ඔය කියලා යනවා නම් කරන්න දෙයක් නැහැ. උදේට බුදුහාමුදුරුවන්ට අර පැන් වීදුරුව දිගටම තියන්න. ඔක බැරි දෙයට ඉඳන් තියන්න. අද ගෙදර යන්න. අර කැබිනට් එකේ හරි පැන්ට්‍රි කබඩ් එකේ හරි තියෙනවා. පිරිසි කෝප්ප තියෙනවන්නේ. පාත්‍ර මොන්නේ. ඕක අරගෙන හෙට උදේ ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඔච්චරයි. පින් සිද්ධ වෙන්නේ. බැරිකමද නොකරනකමද?
මම දැන් අද හැන්දෑවේ තිබ්බ බණෙත් කිව්වා කොහෙද ඔය කිට්ටුව තිබ්බේ. මම මේක හැමදාම හැම තැනම කියනවා. ඇයි මෙතෙක් අද්දුටු ප්‍රත්‍යක්ෂ එකම දේ තමයි මිනිස්සු නිමණ්ඩ පුළුවන් බුද්ධ වතට. තථාගතයන් වහන්සේට උපස්ථාන කරනකොට කරුණාවන්ත වෙනවා පින්නතුනි. කවදාවත් ඔය හිතට ක්‍රෝධයක් නම් එන එකක් නැහැ. එහෙනම් අපේ තරුණ මහත්තුරු දූ දරුවෝ ඉගෙන ගන්න කට්ටියට එහෙම හරි හොඳයි. ඒ හිත්වලට කවදාවත් පාපී සිතුවිලි එන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා ඔය කොහොමත් ඉතින් ඔය දවසට විවිධ පණිවිඩ එනවනේ. මේ ඉගෙන ගන්න ළමයිට තියෙන ප්‍රශ්න කවදාවත් ළමයිට කෑම බීම ප්‍රශ්න තියෙනවද? එහෙම නැහැ. ආර්ථික ප්‍රශ්න තියෙනවද? නැහැ. මෙසේජ් එනවා හාමුදුරනේ මේ පාර උසස් පෙළ ඒ වුණාට පාඩම් කරන්න හිතෙන්නේ නැලු. මං අහුවා මොකද? නෑ දැන් අවුරුදු 2ක් වෙනවා. එකපාර නැවැත්තුවලු. මොනවාද? ඔය ප්‍රේම සම්බන්ධ. මං අහුවා ඉතින් පාඩම් කරන්නේ නැත්තේ ඇයි? දුකයිලු. කවුරු ගැනද? නේ තියෙන ගොංකම. මං අවුරුදු 11ක් ඉස්කෝලේ ගිය මොකේද? හිතන්න ඇති මාත් මේ පව් කියලා තෙල් ගන්න හදයි කියලා. මං අවුරුදු 11ක් ඉස්කෝලේ ගියයි. ඉගෙන ගන්න. O level පාස් වුණේ උසස් පෙළ කරන්න. මං අහුවා අවුරුදු 12ක්ම දැන් සල්ලි දුන්නේ අර අවුරුදු 2ක් යාළුවා හිටපු කොල්ලද අම්මා තාත්තා? අම්මයි තාත්තයි. කණ්ඩ දුන්නේ කවුද? අම්මයි තාත්තයි. තරුණ මහත්තුරු මේ හොඳට මතක තියාගන්න ඕන. බැලුවේ කවුද? අම්මයි තාත්තා. ඉන්නේ කාගාවද? අම්මා තාත්තා ගාව. අඬන්නේ කවුරු වෙනද? අර කොහෙවත් නැති මොනසේ කන්නේ. ලැජ්ජ නැද්ද? මං අහුවේ දුවගෙන් උතේ මතක් කරලා කියන්නේ මම මේ තරුණ මහත්තුරුන්ගෙන් උත්හන්නේ කවද්ද අම්මයි තාත්තයි වෙනුවෙන් ඇස් දෙකට කඳුලක් වැටුනේ? මම බුම්මගෙන ඉන්නකොට කණ්ඩ කියනකොට අම්මට තාත්තට සද්දයක් දානවා මිසක් අත දුක්ුණේ. කොල්ලෝ විලාප දියනවා. මොනාටද? ජීවිතේම එපා වෙලාලු දෙන්නේ. පින්නොදනි මං අර මුලින්ම කිව්වේ වෙනස් වෙන එක දරා ගන්න බැයි නම් කසාද බඳින්න එපා. අයත් කියන්නේ අවුරුදු 12ක් නෙමෙයි අවුරුදු 15ක් නේ මම ස්ත්‍රී පාර්ශවයත් එහෙමයි. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? හැම එකක් සමහරු හූල්ලනවා ස්කම් කරනවලු. අම්මා තාත්තා හරි දුකක් පින්නතුනේ එච්චරයි. එම් බලන්න කිවරයි. කොම් පොඩි වෙලාවේ තව තියෙන්නේ. මොකක්ද මේ සංසාරේ? તો දැනට ගත්ත තීරණේ හොඳයි සැපයි සාන්තයි කියලා හිතුනේ. එකක් කියමු බලන්න. හමුදුරනේ මම මේ කරපු දෙයින් අදටත් සතුටු වෙනවා කියලා. මිනිස්සු බඳින්නේ කසාද බඳින්නේ බොහොම තෘප්තියෙන්. බඳලා ටික කාලයක් යනකොට ස්වාමියා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඔය නේ
හරියට එපා වෙනවා, අපිරිය වෙනවා, දුක හිතෙනවා. වයසට ගිහින් දරුව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? නේ නොකියුවට කොච්චර වයසක අම්මලා තාත්තලා හිතින් දුක් විඳිනවද? කොච්චර කම්පා වෙනවද? මොනාටද කම්පා වෙන්නේ? දරුවෝ යන්නේ නැති වුණාම, දරුවෝ බලන්නේ නැති වුණාම. ඒ හින්දා වෙනස් වෙන එක දරා ගන්න බැරි නම් පින්නතුනේ කසාත බඳින්න එපා. දරුවොත් වෙනස් වෙනවා, අපිත් වෙනස් වෙනවා, බිරිඳත් වෙනස් වෙනවා, අම්මා තාත්තත් වෙනස් වෙනවා. පණ දෙන්නම් කියොත් මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. කියමු බලන්න, කවුද මෙච්චර කාලයකට විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට හිටියේ? හොඳයිම කියලා ළඟින්ම හිටපු මිනිස්සු නෙමෙයි තට්ටුව දැම්මේ. හොඳයිම කියලා හිටපු මිනිස්සු නෙමෙයිද රිදෙව්වේ. එනිසා ජීවිතයේ ස්වභාවය මොන මට්ටමේ හිටියත් තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ ස්වභාවය මොන තරාතිරමෙත් හිටියත් මොකක්ද ස්වභාවය බුදුරු ගන්නන්. ඒක තේරුම් ගන්න හරි වටිනවා. පතිරූප දේශවාසෝච. මිනිස්සුන්ට තියෙන්න ඕනේ පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කරපු පින් නැති භාවය. පෙර කරපු පින් නැත්තම් මේ ආත්මෙ පින් නැති භාවයේ තියෙන්න ඕනේ. පින් කරගන්න ඕනේ. පින් සිද්ධ කරගන්න විදිය පැහැදිලිව මේ පින්නතුන්ට දේශනා කරා. ගෙවල් දොරවල් වල ඉන්නකොට මේකත් කියන්නේ මේ තරුණ මහත්තුරුන්ටයි දූ දරුවන්ටයි. මොකද ඔය වයසක අම්මලා තාත්තලා දෙන හැටි මම දන්නවා. පන්සලට මම මේකත් කියනවා අවසරවද මට අය බණවලට කියයි දන්නේත් නැහැ. පන්සලට මොකක් හරි ගෙනාවුවාම ඔලෙඩේ තියෙන වයසක අම්මලාට තාත්තලාට වයසත් එක්ක වෙන්න ඒක ලොකු අවසරටම දී ගන්න ඕනේ. එහෙම නැත්තම් අනිත් වෙන කිසි කෙනෙකුට දුන්නට වැඩක් නැහැ. අපි පොඩි කාලේ අපි දන්නා දාන කියනකොට අපිට නෙමෙයි කාටද කියන්නේ? මේ නම් එහෙම නැතුව ඇති. වෙනම හදාගෙන එනවා. අපි පොඩි නිතින් තේරෙන්නේ නැහැ. ඒ කාලේ හිතින් කියන හොඳ වැඩේ කියලා අවසර දානයකට ගිහිල්ලා. ඇවිල්ලා අරක තියලා අවසර නැහැ කියපු ගමන් පින්නතුනේ මූණ දෙක වෙනවා. පුරුදු වෙන්න ඔය උන්වහන්සේලාට අවශ්‍ය දේවල් සෞඛ්‍යයට ගැලපෙන විදිහට ගේන්න ඕනේ. උන්වහන්සේලාට අවශ්‍ය දේවල් ලෙඩට දුකට අවශ්‍ය විදිහට අනිවාර්යෙන් ගේන්න ඕනේ. ඒ වගේ අඩුවක් කරන්න එහෙම නැහැ. නේ රතුබත් ටික හදාගෙන එළවලු ටික තම්බගෙන ඔය තලපත් මාළු කෑල්ලක් එහෙම තම්බගෙනනේ අවසලට ගේන්න ඕනේ. ඒවා හොඳට දෙන්න ඕනේ. වෙනදට වඩා ගෞරවයෙන් දෙන්න ඕනේ. හරි පිරිසිදු. උන්වහන්සේලාගේ දාන ටික සෞඛ්‍ය සම්පන්නව දෙන්න ඕනේ. මං කියන්නේ අර ඒ අවසර නැති වුණා කියලා මූණ එල්ල ගන්න එපා අනෙක් පාර. දෙන්න දීලා අතාරින්න පුරුදු වෙන්න. හැම එකක් මෙහෙමයි. සමහරු රුපියල් 5000ක් සාක්කුවේ දාගෙන එනවා. මෙහෙත් ඇති. ඒක අර සතුටුයි අවසරගේ අතටම දුන්නා නා. පොඩි අවසර කියලා නෙමෙයි මේ කියන්නේ හොඳේ. අපි කියපුවාම නෑ කියලා ඒක අපිට දෙන්නේ දෙන්න කියලා. මොකක්ද මිනිස්සු හරි කැමති මානසික අල්ලස් ගන්න. ශාසනික ගනුදෙනු කරනවා, ශාසනයට දෙනවා පූජා නෙමෙයි. අර
බජාර් භාෂාවෙන් කියන්නේ ලකුණු දා ගන්නවා කියලා. ඒ හින්දා සමහර පන්සල් වල දායකයෝ ඉන්නවා. අවසරල අන්නාසි වළඳන්නෙත් නෑ. එන්න දඩ අන්නාසි ගෙඩියක් ගියලා අවසරගේ අතට දෙනවා. ඒ හින්දා දෙන්න මහා සංඝරත්නයට දෙන්න. කටින පින්කමට අවසරලා දැකලත් ඇති ඕන තරම්. ව්‍යංජනයක් අරගෙන පළවෙනි 15 නමට විතරයි බෙදන්නේ. කවුරු නැන්ද කෙනෙකුට කතා කරලා දීසිය දෙනවා බෙදාගෙන යන්න කියලා ඊටු ටික. මොකද කරන්නේ එහෙම නැහැ බෙද පින්නකම හඳුරලා අතර. කිසිම භික්ෂුන් වහන්සේ නමක් ලොකුයි කුඩයි ප්‍රසිද්ධයි අප්‍රසිද්ධයි වර්ග කරන්න එපා. බෙදන්න එපා. ශාසනික ගනුදෙනුව හරි පරිස්සමට කරන්න. දෙන්න තියෙන්නේ පින්නතුනා දන්නව නේද අර විමාන වක්තේ සඳහන් වෙන්නේ නාවා විමානේ. වතුර දෝතක් නේ දෙන්නේ. පැම් පොකුණු පහළ වෙනවා. ඒ හින්දා ඔය තරුණ පිරිස සංවිධානය වෙන්න දැන් පොය වැඩසටහන පන්සලේ තියෙනකොට කලින් දවසේ ඇවිල්ලා බණ මඩුව හොදලා දෙන්න. එව්ව මොකවත් නැහැ සිල් ගන්න හොඳලට බයිනෝ කොල්ලෝ එක්ක වෙලා. මේ පැතිවල කියනවාද කණ්ඩ එනවා කාලා ඉන්නවා කාලා බුදිනවා තව මොනවද කියන්නේ? ඇති හැටි බයිනෝ. දැන් සමහර මාමලා ඉන්නවනේ ගම්මේ ඉන්නකොට සිගරට් එකක් බීඩිය සුරුට්ටුවක් බොනවා. ඔය පොඩි වැඩ ටිකක් කරනවානේ. හොඳලා ඇවිල්ලා සිල් ගත්තාම අර ගමේ කරන වැඩ කියලා බයිනෝ. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙකුට දොස්පරොස් කියන්න එපා. පිනුදුනේ අනේක තුල කොපමණ වැරදි තිබ්බත් කමක් නැහැ. අනේකට කිසිදු ලෙසකින් දෝෂාරෝපණය කරන්න එපා. කොච්චර වැරදි තිබ්බත් කමක් නැහැ. අනේකට දෝෂාරෝපණය කරන්න එපා. මම මෙහෙම දේශනා කරන්න ඕන හේතුව තමයි මිනිස්සුන්ට අත්තානුවාද බය. අපි කරපු පව් ගැන අපිට ඔය පව් ගැන බයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි? කරන පව් සාධාරණීකරණය කරනවා. කරන පව් සාධාරණීකරණය කරනවා. නදුනික් කියලා ඇති වෙන බය. දණ්ඩ බය. ඔය සේරටම වඩා බලවත් දුගති බය. එනිසා කවදාවත් දුගති බයෙන් අත් මිදෙන්න බෑ. මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට දුගති බය ඇති වෙනවා. ජීවිතේ බොහෝ දේවල් අපි හිතන විදිහට සමහර දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ මොකක්ද වෙන්නේ කියලාවත් වෙලාවකට අපිට හිතා ගන්න බෑ. හරි අස්තීරයි. මේක හරි අස්ථාවරයි. නේ හැම එකක්ම එහෙමයි. සමහර දරුවෝ කියනවා හිතපු විදිහට නෙමෙයි ප්‍රතිඵල ආවේ. කසාද බැන්දට පස්සේ හිතෙන්නේ නැද්ද හිතපු විදිහට නෙමෙයි වැඩේ වෙන්නේ කියලා? නේ දරුවෝ පොඩි කාලේ හිටපු විදිහට නෙමෙයිනේ ලොකු වෙනකොට ඉන්නේ. කියම් බලන්න මොනවාද හිතපු විදිහට උනේ? මොකවත් උනාද? තුන් හිතක්නේ අර මම නිතර කියන එකක් තමයි. ඉතින් මේක සනාතන දහම. මම දැකලා තියෙන ඔය තරුණයෝ වාහනවල පවා ගහගෙන ඉන්නවා. කොරියාවේ වැඩ කරන තරුණයෝ මට එව්වා එක මැෂින් වල ගහගෙන ඉන්නවා. මොකක්ද? නේද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඒ තරුණයා එක මැෂින් එකේ ගහලා තින්නේ මං හව ඇයි කියලා. නෑ හාමුදුරනේ. අවුරුදු 18ක් ඔය මැෂින් එකේ වැඩ කරපු කොල්ලගේ අත ඔය මැෂින් එකට අද උදේ ගියා කිව්වා.
පහුවදා ගහගෙන ආවලු මොකද්ද? අර අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙනවද? කවදාවත් වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ පින්නතුනේ. එහෙම තනක එහෙම මට්ටමක ඉන්නේ. එනිසා එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මම යෝජනා කරනවා මේ පින්නතුන්ට. එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. හොඳට මතක තියාගන්න. එක වචනයකින්වත් සසර අපරාධේ. නං ආයි ජීවිතේ කවදාවත් කල්ප ගානකින් උදා වෙන එකක් නෑ. හොඳට පින්දහන් ටික කරන්න. අම්මට තාත්තට මේ කියන්නේ. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදිහට ඉන්න. අම්මලා තාත්තලා කියනව නේද? මම ඒකත් ඒ කියන විදිහටම කියන්න. ඔවුන්ට බින් අඟලක්වත් දෙන්නේ නැහැ කියනවනේ. කවදාවත් කියන්න එපා. පින්නතුනි අනුන්ට කරන දේවල් අපිට ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා. අනුන්ට බැන්නහම අනුන් අපහසුතාවයට පත් වෙන්නේ යම්සේද සංසාරේ අපි ලැජ්ජා වෙනවා. අනුන්ට වෛර කරනකොට අපිට වෛරක්කාරයෝ ඇති වෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනකොට අපිට ඊර්ෂ්‍යාකාරයෝ ඇති වෙනවා. අනුන්ට රවණකොට ඔරවනකොට පින්නතුනේ ඒවා හැම එකක්ම අපිට ලැබෙනවා පහු. මේක අර බූමරංගයක් වගේ. නියත වශයෙන්ම පහු වෙනවා. ඔය වෛරය කියන එක එනිසා මැරෙන්න කලින් නැති කරලා මැරෙන්න. ඒට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. බනින්නවත් එපා. සංසාරගත වෛර දැක්කද අර බදුල්ල ටවුන් එක මැද්දේ අයියා මල්ලි කැපුවා. වෛද්‍යවරු කිව්වේ මොකද්ද? ඔහොම ඔය දෙන්න මාරුවේ මාරුවට කපාගත්ත. මේ පැතිවල කපනවා කොටනවා කෝස් එක තියෙනව නේද හරියට. ඔබ තේරෙයි. ලේසි පාසු නෑ. මිනිස්සුම් නේ කට තිබ්බ පළියට. සමහරක් තරුණයෝ පිළිඳින කටේ තියෙන සද්දේ ඔය කටවල් හැමදාම වැඩ කරන්නේ නෑ පින්නතුනේ. මහා සද්දන්ත පර්වත ඇත්තු වගේ හිටපු ධනය බලය තිබ්බ මිනිස්සු ලෙඩ වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් මං තරුණ මහත්තුරුන්ට කියන්නේ ලොකු කන්නන් තියාගන්න හොඳ. කටේ හයිය තිබ්බට යාළුවෝ හිටියට ඔය පඬිත විදියට ජීවත් වෙන්න එපා. පොඩ්ඩ බැරි වෙච්චහම මොකුට හරි තඩි ගහන්න බලන්න අල්ලගෙන. යන්න බයිසිකලේ නවත්තලා ගහනවා ඉස්සර කෙරුවා කියලා. බස් කාරවන්ට තියෙන කුලප්පු එලවන්නේ අනුන්ගේ බස් නැද්ද? තියෙන තදිය හොඳට කාපුවම තේරෙයි කොහෙන් හරි. කෝටියක් හම්බෙනවද එහෙම ගියා කියලා? එහෙම හම්බෙනවා නම් කමකුත් නැහැ. එකටම තමන්ගේ පවුල ගැන හිතන්න. බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන. වගකීම් සහගත මිනිහෙක් විදිහට ජීවත් වෙන්න හොඳ පෞරුෂයක් තියාගෙන. ඒ පෞරුෂය තියෙන්න ඕන පින්නතුනේ ඔය කටේ හයියට නෙමෙයි හොඳ ආත්ම ගෞරවයක් තියෙන්න ඕන මිනිස්සුන්ගේ ගෞරවයට පාත්‍ර වන කෙනෙක් බවට පත් වෙන්න. එහෙම වෙන්න ඕන ලෝකෙට හොඳ කරන්න පෙන්වන්න ගිහිල්ලා එහෙම නෙමෙයි. හෘද සාක්ෂියට එකඟව ඉන්න.
මම දැකලා තියෙනවා සමහර තරුණයෝ දැන් වාහනේට හෝන් ගහලා අයින් කරගත්තේ නැත්තම් ඉස්සර කරලා වීදුර පාත් කරලා කුණු හරපෙන් බයිනවා. එව්වනම් මං ගොංකා මෝඩකම් පින්නතුනේ නොහැදිච්චකම. බුදුරු කියන්නේ උගන්වන්නේ විනයෝච සුසික්ඛිතෝ. මොකද්ද තියෙන්න ඕන මිනිස්සෙකුට? හොඳ විනයක් තියෙන්න ඕන. ඒකම හොඳ ඉගෙනීමක් තියෙන්න ඕන. විනයයි ඉගෙනීමයි හික්මීමයි එක්ක හදාගන්න. අනේකට ජීවිතේ ගරු කරන්න පුරුදු වෙන්න. අනේක අගය කරන්න පුරුදු වෙන්න. අනේකට නම්බුකාර විදිහට සලකන්න පුරුදු වෙන්න. තත්වය තරාතිරම ඔව හරි ඉක්මනින් වෙනස් වෙනවා. හරි ඉක්මනට වෙනස් වෙනවා. අද අපිට තියෙයි හෙට නැති වෙන්න පුළුවන්. අද අපි හොඳට ඉඳී හෙට අපිට හොඳට ඉන්න බැරි වෙන්න පුළුවන්. මොකක්ද මේ ලෝකේ වෙන්නේ නැත්තේ? හිතන දේවල් වෙනවද? මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙණිය නගරේ මම කොළඹ යන්න බස් හෝල්ට් එකේ ඉන්නවා. මේ මගේ දෑහැට දැකපුවා පින්නතුනේ. මතක තියාගන්න ඕන සේරම. ඔය ටවුන් වල ඉන්නෝ නේද සමහරක් කොල්ලෝ. අර IRC පාර්ට් එකකින් ඉන්නේ. එහෙම ඇති දෙයක්වත් නැහැ පින්නතුනේ. හදිසියක් වුණොත් පෙන්ඩෝල් ගන්න අතේ රුපියල් 50ක්වත් ඔය බස් වලින් රුපියල් 50 50 100 100 කහුව කර තමයි ඉන්නේ. හරියට ගැහුවොත් දෙකට ගන්නවා. කොල්ලා සද්ද දාගෙන ඉන්නවා. මොකක් හරි කියලා මේ කාට හරි තදටම බනිනෝ. අතපය කුණහරපෙන් බයින්. මතක තියාගන්න. මන් දැක්ක කොල්ලා අත අරගෙන කට හදන්න බලනවා. මොකද වෙන්නේ? කොල්ලට අංශභාගය හදුනා අපේ අවසර. අවුරුදු 25ක් 26ක් ඇති. අංශභාගය හදුනා. කවුද අල්ලගත්තේ වැටෙන්න දෙන්නේ නැතුව? අර කොල්ල බැන බැන හිටු මිනිස්සු දෙන්න. බලන්න. මොකක්ද මේ ලෝකෙ වෙන්නේ නැත්තේ? ඒ හින්දා අපි හිතන දේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. හරි හොඳට සත්පුරුෂෝ විදියට ඉන්න වෙලාව හොඳටම ගියා පැයකමාරක් විතර. කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්තිනම් කරන්න එපා. මේක අපත් කරන්න එපා. හොඳට අතපයෙන් හොඳට වැඩ ගන්න. අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මගේ තාත්තගේ රෙදි පෙරදි ටික හොදලා දෙන්න. පන්සලට එන්න නැති බැරි මිනිස්සුන්ට උදව් පදව් කරන්න. ශාසනය වෙනුවෙන් මං කියන්නේ චෛත්‍ය බුදු පිළිම හදන්නම කියලා. මල් ගහක් හරි හදන්න. මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. ශාසනය වෙනුවෙන් හදන්න. පාරේ මල් ටික හදන්න මොකටද? මිනිස්සුන්ට කඩාගෙන යන්න කියලා. ශාසනය වෙනුවෙන් කරලා හැකි දේවල් කරන්න. තරුණ පිරිසට මං කරන අවසානය මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගත්තේ ශ්‍රම දාන කරලා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ශ්‍රම දාන කරන්න. මම කියන බණ පදයක පදයක් ගානේ ආනුභාවයෙන් මේ බණ අහඬාපු තරුණ පිරිසට මේ සත්පුරුෂ යෞවනයන්ට ඔය හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි නම් පහළ වෙන්න එපා සාදු කියලා පතන්න. මොකක් හරි කරන වැරදි වැඩක් තියෙනවා නම් ටික ටික නවත්තන්න.
ආය කාලයක් නෑ මේක හදාගන්න. ටික ටික නවත්තන්න. අම්මා තාත්තා එක්ක පුළුවන් තරම් ගෙදර ඉන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. දූ දරුවෝ හරි හොඳට හදාගෙන සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න පුළුවන්. සමාජ පසුබිම මේ දකුණු ලකෙන් පුරවරෙන් බිහි වේවා සාදු කියලා පතන්. පෙහාමුදුරු මුලින් කිව්ව දකුණේ අපරාධ වැඩි කියලා. පින්නතුනි ඉස්සරහට ඔව හරියයි. ඒ හින්දා වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති සමාජයක් ගොඩනගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඔබට ලැබෙයි. මේ උතුම් පින්කම් සිද්ධ කරපු තරුණ මහත්තුරු වගේ තව තවත් සත්පුරුෂෝ මේ භූමියේ පහළ වේවා. සියලු දෙනාට නිරෝගී භාවය ලැබේවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ ගුරුවරුන්ට, මගේ දායකයින්ට පින් අයිති වේවා. මිය පරලෝකීය මගේ සෙනෙහබර අයියට පින් සිද්ධ වේවා. ඇත්තන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හදපු වඩපු අම්මට තාත්තට පින් අයිති වේවා. වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය විහාරාධිකාරී මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සසුන් නබර බැබලෙන්න වැජබෙන්න පින් හේතු වාසනා වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු පින්නතුනේ දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන්න. මේ තරුණ මහත්තුරුන්ගේ සිත් සතන් වලට මිම්මතුවට කවදාවත් අකුසල් සිතුවිල්ලක් පහළ වෙන්න එපා. ඔය වචනයෙන්, ඔය ක්‍රියාවෙන් එකදු පාප කර්මයක් සිද්ධ කරන්න එපා. තබන අඩියක් පියවරක් පාසා බුදු ගුණ සිහි වෙන්න ඕනේ. තබන පියවරක් පාසා ධර්මයේ ගුණ සිහි වෙන්න ඕනේ. සංඝ ගුණ සිහි වෙන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් පින්කමට ආපු මිනිසුන්ට, දුවලට, පුතාලට, සියලු දෙනාටම කිරිතුරුව වගේ ජීවිතේ හරියන්න ඕනේ. ලෙඩක්, දුකක්, කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හරියන්න ඕනේ. රැකියාව සාර්ථක වෙන්න ඕනේ. නැදී තිබෙන කාය පීඩා, චිත්ත පීඩා විහෙත විධ්වංසනය වේවා. සිත ශාන්තිය, සමෘද්ධිය උදා වේවා. සංසාරේ කවදාවත් දුගතිය නොයිපදේවා. අකල් මරණ සාවකට ගොදුරු නොවේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු මතු මත්තේ හැමදාම මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න ඕනේ. සසර කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. අද ඉඳන් හෙට ඉඳන් බණ හඬා බුමේ අම්මලා තාත්තලා සියලු දෙනාම හැන්දෑවේ නිදා ගන්නකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. පොඩි කාලේ ඉඳන් වෛරක්කාරයෝ ඇති. පොඩි කාලේ ඉඳන් කකුලෙන් ඇදපු මිනිස්සු ඇති. පොඩි කාලේ ඉඳන් කෙනෙහිලිකම් කරපු උදවිය ඇති. ගහපු බැනපු පලිගත් උදවිය ඇති. ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. සුවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න මේ භූමියේ ඉඳගෙන අදිෂ්ඨාන කරන් කිසිදු තරහකාරයෙක් ගැන මගේ හිතේ කවදාවත්
වෛරයක් නම් ඇති වෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ අරමුණු මේ ප්‍රාර්ථනා මේ අදිෂ්ඨානයන් මේ දකුණේ මේ භූමියේ කවද්ද පැලවෙන්නේ කවද්ද මුදුන්පත් වෙන්නේ කවද්ද සමෘද්ධිමත් වෙන්නේ එදාට මේ රටේ මේ භූමියේ කවදාවත් අපරාධ සිද්ධ වෙන්නේ නැහැ. අපහසුතාවයට පත් කරන්න එපා. පින්නතුනි සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ බුදුවරු ගන්නන්නේ අත්තානං උපමං කତ୍වා අපි අකමැති යම්සේද අපිට ගහනවට බනිනවට පෙළනවට අපෙන් වෛර පිරිමහනවට එලෙසම අනෙක අකමැති සංසාරගත වෛරයන් දැන් නවත්තන්න අපි මැරෙන මිනිස්සු මේකේ ඉදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. මේකේ වෛර පිරිමහලා ගන්න දෙයක් නැහැ. අපි ජරාවට පත් වෙන මිනිස්සු අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු කොයි වෙලේ කොයි මොහොතේ මේක සිද්ධ වෙයිද දන්නේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. එලෙස ජීවත් වෙන අපි අලස නොවි පිං පුරමු මතුමත්තේ නිවන් දකින්න. මේ පිං සසරට පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. හොඳයි. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. ඔය පින්නතුන් ඔය ස්ථානයේ ඉඳගෙන වන්දනා කරන්න තමයි අපේ ගෞරවනීය පඬිතුක හාමුදුරුවෝ ගාථා